අපි යනවා අද අපි චුටි දුවාට වට චුට්ටක්. වයිෆ් එක්ක තනියම කතා කරන්න ඕන කියලා බෑලන්ස් කරගෙන යනවා. මම වැඩට ගියාම ඉරිහැර කරනවද ගෙදරින් කවුරු හරි. මම ගෙහුවා කියලා. Jason. Yeah. Hi friends, කොහොමද? කොහෙද මේ යන්නේ අපි? අපි යනවා අද අපි චුටි දුවාට වට චුට්ටක්. චුටි දුවාට කියන්නේ අද චුටි දුවට වැක්සින් එක විදිනවා දවස්. සෙකන්ඩ් එක්ස්පීරියන්ස් එක ඉතින් බලමු අද දවස කොහොමද වෙන්නේ කියලා. මේ ජේසන්ගේ දවස නම් මගේ පැත්තෙන් බලනකොට මට ටිකක් බය වුණා. මම මොකද බය වුනේ? Okay. වැදිලා ඉන්න. Okay. රයිට් දුවගේ ඩීටේල්ස් ටික යාට දෙනකොට ජේසන් එක මම මේ සෙල්ලම් කරා. එයා ආසයි මිරේකත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් යා පොඩ්ඩක් ෂේප් එකේ තියාගෙන ඉන්න ඕනනේ. ඉතින් බර උස මේ හැම දෙයක්ම මෙතනදී බලනවා. ඊට පස්සේ මේක තමයි අද දෙන්න තියෙන්නේ. මුල් මේක එයාට බොන්න තමයි දුන්නේ. ඉතින් ඒක බීලා ටිකක් කලබල වුණා. ටිකක් ඇඬුවා. ඊට පස්සේ අපි දෙන්නව තියලා මිඩ්වයිෆ් ගියා. තව මිඩ්වයිෆ් කෙනෙක් එක්කගෙන එන්න. මොකද දුව ටිකක් අල්ල ගන්න ඕන හින්දා. ඉතින් වයිෆ් නම් මෙහා තියාගන්න බැග්ව ගීසරෙත් ඒව තමයි ජේසන්වත් මම්ම තමයි තියාගෙන හිටියේ. ඒක ටිකක් බලන්න බෑ මොනව කරන්නද. හරි අමාරුයි. කුමාරි මං ඉතින් දරාගෙන හිටියා මට රිදුනා වගේ ගොඩක් දුවට වඩා. Jason. Hey.
වැක්සින් එකෙන් පස්සේ වයිෆ් එක තනියම කතා කරන්න ඕන කියලා කිව්වා. ඉතින් මිඩ්වයිෆ් ඉතින් ඒක හින්දා මම ජේසන් එක්ක මේ යාගේ ප්ලේ ඒරියා එකට වෙලා ඉන්නවා. ඉතින් බලමු අපි මොනවද කිව්වේ කියලා. මට නම් කියන එකක් නෑ මොනවද කිව්වේ කියලා. සමහර විට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අපි බලමු මොනවද වයිෆ් එක කතා කරේ කියලා. ඉතින් මම කිව්වා වගේ ඔන්න දැන් අපි දැන් නම් ගෙදර යන්න ආවා. මොකද එතනින් අපි ඉක්මනින් එන්න ඕන නිසා මේ දැන් වයිෆ්ගෙන් අහන්න මම යන්නේ මොනවද කිව්වේ තාම මොනවද ඔයාද ඔයාගෙන් ඇහුවේ මාව තන නැති අයින් කරලා මට යන්න කියලා මොනවද ඔයාගෙන් ඇහුවේ? ඒක මේ පොඩි ෆෝම් දෙකක් දීලා මට ෆිල් කරන්න කිව්වා. ඒකේ තිබ්බා මට ෆීල් වෙන දේවල් 10ක්. ඒවා ගැන මට ස්ට්‍රෙස් වෙනවද, මම දුකෙන් ඉන්නවද, එතකොට මම කොහොමද ඒක මේන්ටේන් කරගන්නේ, ඒ වගේ දේවල් ටිකක් තමයි ප්‍රශ්න වලට තිබුණේ. අනිත් ෆෝම් එකේ තිබ්බේ මේ ඉරිහැර කරනවද ගෙදරින් කවුරු හරි පිට يعني අසල්වාසීන්ගෙන් හරි වචන වලින් හරි අපිට හිරිහැරයක් වෙනවද කියන එක අහලා තිබ්බා. ගෙදර කවුද අම්මා තාත්තා හෝ හස්බන්ඩ් එතකොට සහෝදර සහෝදරයන්ගෙන් හිරිහැර වෙනවද කියලා අහලා තිබ්බා. එතකොට බබාලෙක් ඉද්දී ඒගොල්ලොත් එක්ක තරහ යනවද, ඒගොල්ලන් එක්ක කොහොමද වෙන්නේ, ඒ දේවල් අහලා තිබුණා. ඉතින් මට දැනෙන හැඟෙන හැටියට ෆීල් කරා. කිව්වේ නැද්ද මම ගැහුවා කියලා? ගහන්න නෑ නේද? රයිට්. බැරි වෙලාවත් එහෙම කිව්වනම් මොකද වෙන්නේ? ඒ කියන්නේ බැරි වෙලාවත් මම කිව්වනම් මම මේ වගේ රටක මේ වගේ රටක ටිකක් හරි දරුණු දෙයකට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක නීතිමය පැත්තෙන් ගත්තාම මට ලොකු වරදක් පැටවෙනවා වගේ පිටට. ඊට පස්සේ ලොකු වරදක් විදිහට තමයි මෙහි ස්වීඩන් වල ඒක සාමාන්‍ය නීතිය නම් හරියටම ලොකුවට අපි දන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම මේගොල්ලොම වෙනම සිටි එකකට අරගෙන යනවා. ඊට පස්සේ මාත් එක්ක තියෙන කනෙක්ෂන් අඩු කරනවා. ඊට පස්සේ මට එක ඩේට් එකක් දෙවි දරුවන්ව බලන්න. ඒ වගේ ලොකු සීන් එකක් කරනවා. ඉතින් ඒක එහෙම උනේ නැහැ. සහ ඇත්තටම අපි දෙන්න සහයෝගයෙන් මම උදව් කරනවා. සෑහෙන ලොකු සපෝට් එකක් තිබ්බා මට නැත්තේ නෑ. ලොකුම ලොකු සපෝට් එකක්. සමහර වෙලාවට දෙන්නෙකින්ද දැන් අපි ගොඩක් යන්නේ ගෙදර කටයුතු කරගන්න. ඉතින් චුට්ටක් ඒක අමාරු. ඊට පස්සේ දැන් ඔයාට මොනවද කිව්වේ? තව ගෙවල් ලස් කරන්න කිව්වද? අනේ නෑ. ඒගොල්ලෝ කිව්වා ඒවා පැත්තකට තියන්න මේ ඔයාලට ඒවා කරන්න කාලේ එනවා. බබාලත් එක්ක ඉන්න. අපේ ගොඩක් එයා මට කිව්වේ මේ ඔයා ගැන හිතන්න, ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතන්න මේ කියලා තමයි ගොඩක් ඒගොල්ලෝ මට උපදෙස් දුන්නේ. ඉතින් කියන්නේ එහෙම කියන්නේ ගෙදර ඔක්කොම දාලා අතල්ලා ඉන්න කියලා නෙමෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්නවනේ ඉතින් කොහොමද බබාලා ඉන්නකොට ගෙවල් වල කියලා. ඉතින් ඕගොල්ලෝ බබාලා ඉන්න ගෙදරකට ගියාම හරි ඒ ගෙදර චුට්ටක් අපිලිවෙල වගේ වෙලා තිබ්බට ගණන් ගන්න එපා. මොකද ඒගොල්ලෝ ඒ විදිහට හරි ඉන්නේ ගොඩක් අමාරුයි. ඇත්තටම අපි බැලන්ස් කරගෙන යනවා. මම වැඩට ගියාම එතකොට මෙයා ඔක්කොම බැලන්ස් කරගෙන යනවා. ඊට පස්සේ මම ඇවිල්ලා අපි ඒ ගැන තොන්න කතා කරමු. කොහොමද අපි බැලන්ස් කරගන්නේ මේ ලයිෆ් එක. කියන්නේ බබාලා දෙන්නත් එක බබාලා දෙන්නම කිට්ටු හින්දා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. රයිට්. අදට අපි එන වීඩියෝ එකෙන් සමුගන්නම්. මොකද මම මේක එඩිට් කරන්න ගියාම මට කාලේ හොයාගන්න ඕනේ. රයිට්. එහෙනම් රැඳිලා හිටියට ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පුළුවන් හැම වෙලේම මම වීඩියෝ එකක් දානවා. අපි අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට කැමති දේවල් මොනවද කියලා කමෙන්ට්ස් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න නේද? අනිවාර්යෙන්ම. කැමති නම් රැඳිලා ඉන්න අපිත් එක්ක. එහෙනම්